සුබ දවසක් කියලා පිළිගන්නවා උදාරටෙක් වෙතින් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයා ප්‍රිවියු එකේ දැක්කා වගේ ලස්සන කපල් ෆොටෝ එකක් හදාගන්න හැටි. ඉතින් ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් Facebook, TikTok, Instagram තුල මෙන්න මේ වගේ ලස්සන ෆොටෝස් මේ දවස්වල ෂෙයා වෙනවා. ඉතින් මේ Gemini AI tool එක හරහා තමයි මෙන්න මේ image ලස්සනට create කරගන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකෙමුත් ලස්සන prompt එකක් දීලා මෙන්න මේ image එක create කරගන්නේ කියලා. ඉතින් මම prompt collection එකක් ඔයාගේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඒ prompt එක use කරලා ඔයාගේ එයාගේ ලස්සන image එකක් create කරගනිමු. ඉතින් ඒත් එක්ක මම වීඩියෝ එකේ අවසානට ඔයාලට කියලා දෙනවා එක prompt එකක් පාවිච්චි කරලා කොහොමද ලස්සන image කිහිපයක්ම හදාගන්න කියලා. ඉතින් free shoot එකක් කරා හා සමානව මෙන්න මේ image ටික හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් තාමත් තමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ඉල්ලන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉන්ට්‍රෝගෙන් පස්සේ නැවතත් වෙල්කම් කියලා පිළිගන්න ඔයාව. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ යාළුවනේ ඔයාගේ Android phone එකේ එහෙම නැත්නම් Apple phone එකේ තියෙන ඔයා පාවිච්චි කරන web browser එක open කරගන්න. ඉතින් මම මේ විදියට මෙන්න මෙතන මගේ පහළ තියෙන Chrome browser එක මේ විදියට මම open කරගන්නවා. දැන් මෙන්න මෙතන තියෙන. ඉතින් මේ විදියට මම Chrome browser එක උඩ එකපාරක් touch කරනවා. ඉතින් එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Google Chrome එකේ interface එක. ඉතින් මෙතන search bar එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ search bar එකේ ඔයා search කරගන්න ඕනේ Google Gemini කියලා. ඉතින් මෙන්න මේ විදියට Google Gemini කියලා ඔයා ඉස්සලාම search කරගන්න. ඉතින් මේ විදියට type කරගත්තට පස්සේ ඔයා search button එක ඔබන්න. ඉතින් එහෙම search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Google එකේ මෙන්න මේ උඩින්ම පෙන්නනවා Google Gemini කියලා. ඉතින් මෙන්න මේ මම මේ පෙන්නන කහ පාටින් පෙන්නන මෙන්න මේක උඩ එකපාරක් touch කරන්න. ඉතින් මෙහෙම මෙන්න මේ තියෙන මෙන්න මෙතන උඩ එකපාරක් touch කරන්න. ඉතින් එහෙම touch කරලා අපි බලමු කොහොමද මේක ඇතුළේ interface එක කොයි වගේද කියලා. ඉතින් මම මේක ඇතුළට යන්නම් දැන්. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google Gemini එකේ interface එක මෙන්න මෙහෙමයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙන plus mark එක උඩ එකපාරක් touch කරන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු වම් අත පැත්තේ යටම තියෙනවා plus mark එකක්. මම දැන් මෙන්න මෙතන පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන plus mark එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් options තුනක් එනවා. ඒ options තුනෙන් ඔයා දෙවෙනි option එක තෝරගන්න ඕනේ. ඉතින් ඔයාගේ couple photo එක මෙතනින් upload කරන්න තමයි මේ දෙවෙනි option එකෙන් කියන්නේ. ඉතින් එහෙම ඒක තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ couple photo එක තෝරගන්න. ඔයාගේ gallery එකට ගිහිල්ලා ඉතින් මම මෙතනින් මගේ couple photo එක තෝරගන්නම්. ඉතින් මම මෙතන වීඩියෝ එක skip කරනවා. හරි ඉතින් ඔන්න මම තෝරගත්ත couple photo එක මෙන්න මෙතෙන්ට upload වුණා. ඉතින් upload වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහල තියෙනවා ඔයාලට ask Gemini කියලා. ඉතින් මම description එකේ දාලා තියෙන prompt එකෙන් ඔයා කැමති prompt එකක් මෙන්න මෙතන මේ කොටු කරලා තියෙන තැනට prompt එක අතනින් මගේ description එකෙන් copy කරගෙන මෙන්න මෙතෙන්ට paste කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක උඩ touch කරගෙන හිටපුවාම මෙන්න මෙතන paste කියලා list එකක් එනවා. ඉතින් එතනින් ඔයාලට paste කියන එක දුන්නාට පස්සේ ඔයාගේ අදාළ prompt එක මෙතෙන්ට paste වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන මේ දකුණු පැත්තේ තියෙන ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරන්න ඕන. මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා send mark එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පහළ. ඉතින් ඒක දුන්නාට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ image එක couple image එක කොයි විදිහට prompt එක අනුව create වෙයිද කියලා. ඉතින් දැන් මම මේක send කරන්නම්. ඉතින් එහෙම send කරාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට චුට්ටි වෙලාවක් යනවා මේක create වෙන්න. ඉතින් මම කලින් වීඩියෝ එකේ කරා වගේ ඔයාලට බලන්න පුළුවන් තනි ෆොටෝ එකක් හදාගන්න හැටි. ඉතින් මේ උඩ කාඩ් එකෙන් ගිහින් බලන්න පුළුවන් ඔයාලට මේ image එකත් හදාගන්න විදිය. ඉතින් ඒකේ prompt එකත් මම description එකේ දාලා තියෙනවා. ඉතින් ඒකත් copy කරගෙන ඒ image එකත් හදාගන්න කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ පුංචි වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට image එක create වෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපේ prompt එකට මෙන්න මේ වගේ ලස්සන image එකක් create වෙලා තියෙනවා. ඉතින් ලස්සනට free shoot එකක් කරා හා සමානව ඔයාලට බලා ගන්න පුළුවන් මේක ලස්සන වචන ටිකක් දීලා මෙන්න මේ වගේ ලස්සන image එකක් මෙන්න මේ Gemini එකෙන් ලස්සන couple photo එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක download කරගන්න නම් මේක උඩ එකපාරක් touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ උඩම ඊතලයක් තියෙනවා. මෙන්න මේ පෙන්නන ඊතලේ අන්න මෙතන මෙන්න මෙතන ඊතලයේ උඩ එකපාරක් touch කරගත්තට පස්සේ මේක කෙලින්ම ඔයාගේ gallery එකට download වෙනවා. ඉතින් මෙතන මම touch කරගන්නම්.
ඉතින් එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහලින් වැටෙනවා ඩවුන්ලෝඩ් ෆයිල් කියලා. ඉතින් දැන් මේක ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ Gemini එකෙන් ජෙනරේට් කරලා දුන්න ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. හරි ඉතින් මම ආයෙත් කියලා දෙන්නම් ඔයාලට මෙන්න මේ ඉමේජ් එකටම අලුත් ප්‍රොම්ප්ට් එකක් දීලා කොහොමද ආයෙත් අලුත්ම ඉමේජ් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයා කරන්න ඕන ආයෙත් මම කියලා දුන්නා වගේ ස්ටෙප් එකට මෙන්න මෙතන මේ වම් අත පැත්තේ තියෙන ප්ලස් මාක් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඉතින් ඔයාගේ කපල් ෆොටෝ එක ඉස්සෙල්ලාම සිලෙක්ට් කරගන්න. ඉතින් එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එකෙන් ඔයා මෙතන ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් එහෙම අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතෙන්ද ඔයා දෙන්න ඕන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වෙන ප්‍රොම්ප්ට් එකක්. ඉතින් මම වෙන ප්‍රොම්ප්ට් එකක් මෙතෙන්ද දෙන්නම්. ඉතින් ඒ ප්‍රොම්ප්ට් එකත් අපි දීලා බලමු මෙන්න මෙතන ඉමේජ් එක කොහොම හැදෙයිද කියලා. ඉතින් මෙන්න මෙතෙන්ද මගේ අලුත් ප්‍රොම්ප්ට් එකක් කලින් දුන්න ප්‍රොම්ප්ට් එක නෙමෙයි අලුත් ප්‍රොම්ප්ට් එකක් මෙතෙන්ද පේස්ට් කරගන්නවා. ඉතින් මෙහෙම පේස්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එක. ඉතින් මම දැන් මේකත් මෙතනින් සෙන්ඩ් මාක් එකෙන් සෙන්ඩ් කරලා බලන්නම්. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙන සෙන්ඩ් මාක් එක. එතනින් ඔයාලට සෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. ඉතින් මම මෙතනින් සෙන්ඩ් කරන්නම් දැන්. ඉතින් එහෙම සෙන්ඩ් කරාට පස්සේ පුංචි වෙලාවක් යන අපි බලමු මේ ප්‍රොම්ප්ට් එකට කොහොම ඉමේජ් එකක් හැදෙයිද කියලා. ඉතින් යාළුවනේ මගේ channel එකත් subscribe කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරලා touch එකේ ඉන්නේ කියලා මතක් කරනවා. ඉතින් ඔන්න අපි දුන්න prompt එකට image එක හැදලා ඉවරයි. ඉතින් බලමු මේ prompt එකට කොහොම image එකක් හැදෙයිද කියලා. ඉතින් බලන්න යාළුවනේ ලස්සන image එකක් හැදලා තියෙනවා. ඉතින් මේ prompt එකත් මම description එකේ දාලා දෙනවා. ඉතින් ඔයාලට මේ prompt එකත් use කරලා එයාගේ ලස්සන image එකක් මෙන්න මේ විදිහට create කරගන්න පුළුවන්. ඉතින් මේ image එකත් download කරගන්න හැටි මම කියන්නම්. ඉතින් දකුණු පැත්තේ උඩ තියෙන මෙන්න මේ ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ gallery එකට මේක download වෙනවා. ඉතින් ඒ විදිහට තමයි හැම ෆොටෝ එකක්ම generate වෙන හැම ෆොටෝ එකක්ම ඔයාගේ phone එකට download කරගන්නේ. හරි ඉතින් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාට අපි කලින් දුන්න prompt එකටයි අපි දැන් අලුතෙන් දුන්න prompt එකටයි image දෙක හැදිලා තියෙන හැටි. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ වීඩියෝ එක මුලින් කිව්වා වගේ එක prompt එකකින් ඔයාගේ image කිහිපයක් හදාගන්න හැටි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ upload file එකට ගිහිල්ලා මම මෙතන නැවතත් මගේ couple photo එකක් තෝරගෙන මෙතනින් මම ඒ photo එකම දීලා ඒ prompt එකම දෙන්න යන්නේ. ඉතින් මම මේ විදිහට මගේ photo එක තෝරගත්තා. ඉතින් මම මෙතෙන්ට මේ photo එකට මේ දුන්න prompt එකම මේ කලින් photo එකේ prompt එකම මෙතෙන්ට paste කරගන්නවා. ඉතින් මම මෙතෙන් paste කරගන්නම්. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ මම මෙතනින් මේක send කරනවා. ඉතින් එහෙම send කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එකම prompt එකට මේ image එක දෙවිදියකට එන විදිය. ඉතින් අපි බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් මේක පුංචි වෙලාවක් යනවා. ඉතින් බලමු මේක generate වෙයිද කියලා. ඉතින් මම හිතනවා මේක හරියයි කියලා. ඉතින් මම මේක කලින් photos හදාගත්තා. ඉතින් ඔන්න හරි. ඉතින් මෙන්න මේ විදිහට generate වෙනවා. ඉතින් අපි බලමු අර image එකමද මේ image එක වෙනස් වෙයිද කියලා. ඉතින් ඔන්න මම දුන්නේ එකම prompt එක එකම image එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එකම image එකටයි එකම prompt එකටයි මෙන්න මේ වගේ වෙනස් විදිහට ෆොටෝ එක හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කලින් ෆොටෝ එක කලින් prompt එකයි කලින් image එකයි දෙකම. ඉතින් ඒකට බලන්න මේ දෙවෙනියට දෙන්න prompt එකේ දෙවෙනියට දුන්න image එකයි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඔයාට මේක දෙපාරක් තුන් පාරක් try කරලා බලන්න පුළුවන් මේක කොයි වගේ වෙනස් විදිහකට හැදෙයිද කියලා. ඉතින් ඔයාට මම හිතනවා මේක photos 4ක් විතර හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ කලින් හදාගත්ත photos ටිකක් මේකේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් ඔන්න ඔය වගේ තමයි යාළුවනේ වෙනස් විදිහේ photos ටිකක් එකම prompt එකක් දීලා ලස්සනට generate කරගන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.